මේකේ රහස තමයි පරිප්පු මම අයුබෝවන් දවසක් මම ඔන්න ඔයගලන්ට අද දවසේ කියලා දෙනවා එක පරිප්පු කෝප් එකකින් ඉක්මනට ව්‍යංජන දෙකක් හදන හැටි. ඉතින් මෙන්න පරිප්පු ටික මම ඊයේ රෑ මේ පරිප්පු වතුරේ දැම්මා. දාලා ඉවර වෙලා මම තිබ්බා මුළු රෑම. තියලා දැන් මේ බලන්න. දැන් ඒක හරිම මේ හොඳට පෙඟිලා තියෙන. ඉතින් එතකොට පෙඟුලන් පස්සේ ටක් ගාලා ඔයගලන්ට උයා ගන්න පුළුවන්. වැඩි වෙලා ඔයගොල්ලෝ ඉන්න අවශ්‍ය නැහැ මේ ලිප ළඟ. ඉතින් මම දැන් මේක හොඳට හොදලා මම ඔයගලන්ට පෙන්නන්නම්. හරි භාජන දෙකකට මම දානවා. එකක් දාන්නේ පරිප්පු කරි එක. හැබැයි මං හදන විදියට මම ඔයගලන්ට පෙන්නන්නේ. දෙවෙනි එක මං හදන්නේ පරිප්පු නැල්ලුමක්. ඉතින් ඒකට මම හරියට මේ පරිප්පු දැන් මේ කෝප්ප භාගයකුයි භාජන දෙකකට දාන්නම් හොඳට හොදලා. එහෙනම් මේ බලන්න ඔන්න පරිප්පු ටික. මම හරියට ව්‍යංජන දෙකකට මම බෙදුවා. මේක තියෙන්නේ පරිප්පු කරියට, මේක තියෙන්නේ පරිප්පු මැල්ලුමට. ඉතින් අපි ඉස්සෙල්ලා හදමුකෝ පරිප්පු කරිය. ඉතින් ඒකට අවශ්‍ය දේ තමයි ලොකු ලුණු ගෙඩියක්, තක්කාලි ගෙඩි භාගයක්, බේ ලීෆ් එකක්. මේ මොකද්ද මේ? ඔයගොල්ලෝ දන්නවනේ මේක මොකද්ද කියලා. මේ තමයි සුදු ලුණු බිකක්. මේ රම්පේ කෑල්ලක්. මේක අවශ්‍යම දෙයක්. මේක සාමාන්‍යයෙන් දැම්මහම සුවඳ ෂෝක් එකට එනවනේ. ඉතින් මම සේර කෑල්ලකුත් ගත්තා. එතකොට තව තියෙනවා මෙතන සිනමන්, එතන තියෙනවා අබ, මේ බැදපු 3-5 මම ගත්තා මේ වේලිච්ච මිරිස් කැබලි දෙකක්. එතකොට මේක අමු 3-5 කාඩමම්ස්, එතකොට මිරිස් කුඩු ටිකක්. මේක සැර එක නෙවෙයි, කහ කුඩු. පරිප්පු කරියට මම භාවිතා කරනවා පොල් කිරි මිලිලීටර්ස් 200ක් විතර. ඒකට මම තවත් දානවා වතුර කෝප භාගයක් දානවා. එතකොට ලුණු ස්වල්පයක්. දැන් මේකේ තියෙන්නේ මහදුරු. මහදුරු මම පෙන්නන්නම් ඔයගලන්ට කොච්චරක් දානවද කියලා. මම ඉස්සෙල්ලම කරන්නේ මේවා ටික කපාගෙන අපි ආපු ලිප ළඟට ගිහිල්ලා මම පෙන්නන්නම් ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද කියලා පරිප්පු කරිය හදන්නේ. මේ බලන්න පරිප්පු කරිය. හරි ෂෝක්නේ. බලන්න වැඩි වෙලා ගියේ නෑනේ මට මේක හදන්න. ඔක්කොම කපන්න තියෙන ඒවා කපලා ඔක්කොම ලෑස්ති කරලා ලිප ළඟට ඇවිල්ලා මිනිත්තු 10ට වඩා අඩු කාලයක් මට ගියේ මේ පරිප්පු කරිය හදන්න. මොකද මම ඊට ඉස්සෙල්ලා දවසේ පරිප්පු ටික පෙඟෙන්න දැම්මනේ. ඒක නිසා ඉතින් ටක් ටක් ගාලා පරිප්පු කරිය හැදුනා. දැන් එහෙනම් දැන් පරිප්පු කරිය ලෑස්ති. දැන් මේ දෙවනි එක තමයි පරිප්පු මැල්ලුම. දැන් මේ විදිහට තමයි මම පරිප්පු මැල්ලුම හදන්නේ. ඒකට අවශ්‍ය ද්‍රව්‍ය තමයි ඔයගලන්ට පුළුවන් ෆ්‍රෙෂ් මේ කොකනට් දාන්නත්. ඒ වුණාට මම මෙතනට යූස් කරන්නේ ඩෙසිකේටඩ් කොකනට්. කොච්චරක්ද කියලා මම ඔයගලන්ට පෙන්නන්නම්. මේ අමු 3-5 මම මේ රෙසිපි එකට භාවිතා කරනවා සුදු ලුණු බික් දෙකක්, වේලිච්ච මිරිස් කරල් දෙකක්. මෙතන තියෙනවා ලුණු මම ගෙඩි 1මාරක් ගත්තා. ගම්මිරිස් තියෙනවා. මේ මාළු මිරිස්. මේවා සෑහෙන කට දනවා. මෙහි තුර්කි වලින් තමයි මෙහි මාළු මිරිස් කියන්නේ. මේවා සාමාන්‍යයෙන් හොඳට කට දන එකක්. ඉතින් මම දැන් මගේ නැල්ලුම මම ටිකක් කටදන විදිහට හදන්නේ. එතකොට මම භාවිතා කරනවා රම්පේ කෑල්ලක්, අපේ ලංකාවේ කොළමිරිස් එකක්, බේ ලීෆ් එකක්, මේ තමයි සේර කැබැල්ලක්, අබ, ලුණු,
කහ මිරිස් කුඩු මහදුරු තෙල් වතුර කෝප්ප භාගයක්. ඉස්සෙල්ලම මම කරන්නේ මේ ද්‍රව්‍ය ටික කපා ගන්නවා. සුදුලුණු බික් දෙක නම් ග්‍රේට් කරනවා. ඉතුරු ටික ඊට පස්සේ මම ලිපේ හොඳට බැද ගන්නවා. ඊට පස්සේ මම පෙන්නන්නම්කො කොහොමද කියලා එක. මේ බලන්න මගේ පරිප්පු මැල්ලුම හරි ෂෝක් නේද? ෂෝක් විතරක් නෙවෙයි රහත් කියලා වැඩක් නැහැ. මේකේ රහස තමයි පරිප්පු මම ඊයේ රෑ පෙඟෙන්න දාපු එක. ඉක්මනට උයා ගන්න පුළුවන් වුණා. මිනිත්තු 10කට වඩා අඩු කාල ප්‍රමාණයක් තමයි ගියේ. ඒ වගේම අර මම සුදුරුණු බික් දෙක මම ග්‍රේට් කරානේ ඒ එකක්. අනිත් එක මම මිරිස් කරල් දෙකක්, වියලි මිරිස් කරල් දෙකක්, ඒ වගේම මහදුරු එක්ක කෙටුවනේ. ඉතින් ඒකත් තවත් රහසක්. ඉතින් ඒව ඔක්කොම එක්කහුව වෙලා දැන් ඉතින් මම වතුර කෝප්ප භාගයයි මේකට භාවිතා කරේ. ඉතින් ඩෙසිකේටඩ් කොකනට් වතුර කෝප්ප භාගය දාලා මේ බලන්න මේකේ පාට දැන් කොච්චර ෂෝක්නේ. ෂෝක් විතරක් නෙවෙයි හරිම රහයි. ඕගොල්ලෝ මේක හදලා බලන්නකෝ. හදලා බලලා කියන්න මට කොහොමද කියලා රහ. එහෙනම් ආපිට තව දවසක අලුත් රෙසිපි එකක් අරගෙන ඔබේ නිවසට එනකම් මම ඔබ සැමෝටම ආයුබෝවන්.